දැන් මොකද්ද චෝදනාව? රුපියල් ලක්ෂ 12ක මුදලක් ආනන්ද විජේපාල සහෝදරයා අරගෙන තියෙනවා එවකට දූෂණ විරෝධී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලෙස ඉඳගෙන. ඔබතුමා දන්නවද අරන් තියෙන මුදල? මේ තියෙන්නේ 45115යි මාසෙකට. මාස 30ක් ඉඳලා තිනවා ලක්ෂ 12කට ආසන්න මුදලක් අරගෙන තියෙනවා. මේ 45000 ඇතුලේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ටෙලිෆෝන් දීමනාව රුපියල් 5000යි පෙට්‍රල් ලීටර 150යි. ඒ අයිටම් දෙක එකතු කරාට පස්සේ රුපියල් 18000 ගානයි මේ දීමනාව ලැබෙන්නේ. එතකොට ඔබතුමා විශ්වාස කරනවද දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා මේ රුපියල් 45000ක් වැනි සොච්චම් මුදලකට වැටුපක් ගත්තා නම් ඉඳීද කියලා? දැන් මේ පත්වීම් ලිපිය ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේවා ජනතාවට ඇහෙන්න කියන්න ඕන. මොකද මේ පත්වීම් ලිපියේ තියෙන්නේ the monthly salary of the officer should be paid continuously by your ministry. ඒ කියන්නේ ආනන්ද විජේපාල මහත්තයා එවකට වැඩ කර පිටු අමාත්‍යාංශයෙන් තමයි වැටුප ගෙවන්නේ. And 50% of the basic salary and the telephone allowance for the above post will be paid by this office. අන්නර රුපියල් 5000යි රුපියල් 5000යි පෙට්‍රල් ලීටර් 150යි. මේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරපු පර්යේෂණ මත කරපු විමර්ශන මත රාජපක්ෂ පවුලේ උදවියට විතරක් ආගන්න මහා භාණ්ඩාගාරයට අපි අත් කළ දීපු මුදල CSN නාලිකාවේ මහා භාණ්ඩාගාරයට අත් වූ මුදල රුපියල් මිලියන 152යි. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ අම්මගේ තාත්තගේ සෝහන හදලා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වලින් අත් කරගත් මුදල මිලියන 35යි. ඊට පස්සේ මල්වානේ ගෙදරක් අරන් බැසිල් රාජපක්ෂ අත් කරගත් මුදල මිලියන 208යි. ඔන්න ගන්න. එතකොට මේ මුදල විතරක් එකතු කරාම රාජපක්ෂ වරුන්ගේ මේ දූෂිත කාරණා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එක දෙයක් අහගන්න අපි එහෙනම් අපි අද කියනවා මෙන්න අහගන්න සිරිලිය ගිණුමට ගිහිල්ලා තියෙන කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යයි. අර ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම. දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය බැංකුවෙන් අස්ථානගත වී ඇත. මාරයිනේ. ගිණුමක් විවෘත කළා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කළා. කවුද කරේ? ඒවා අපි හොයනවා. පොඩ්ඩක් ඉන්න. කොළඹ 10 ඩාලිපාර මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යානුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006-11-14 දිනතිව අංක 143 කඩඉරක් 1 කඩඉරක් 02.1 කඩඉරක් 4 කඩඉරක් 62.35.69 දරන ගිණුම ආරම්භ කොට ඇත. දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43කි. කවුද අත්හිටුවේ? අපි ඒව හොයනවා. මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ කවුද? මහින්ද රාජපක්ෂගේ නෝනා ලේකම් සීතා කල්යාණී දිසානායක භාණ්ඩාගාරික නිරෝසා ජීවනී යන අයවලුන් වේ. දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් 8,29,88,000ක් තැන්පත් කර ඇති අතර ආපසු ගැනීමේ අවස්ථාව 129කදී රුපියල් 3,90,15,656ක මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් සිදු කරනු ලබයි. අවාසනාවකට දැනට නීතිපති කාර්යාලයේ මේක බහා තබලා තියෙන්නේ
අපි මේ රටට කියනවා ජනවරම ඇතුලේ තියෙන මේක ආරම්භ කරන්න යලි මේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කියන එක අපි මේ රටේ ජනතාවට කියනවා. ඒකින්ද කොහෙවත් යන නැයි ඔඩොක්කුවේ දාගෙන කනෝ කියලා කෑ ගහන්න එපා.